දැන් අද අපි කතා කරන්නේ මේ එලෝ කෙමිස්ට්‍රි වල තියෙන වඩා අමාරු පරිවර්තන. මේ සාමාන්‍යයෙන් ඔයා එලෝ කෙමිස්ට්‍රි කරන ළමෙක් නම් මේකට වඩා ඕගනික් කරලා තියෙන 25 ළමෙන්න. 25 ළමෙන්න මේක උත්සාහ කරලා බලන්න. ඒ නැතත් මම මේ හදන්නට කියලා දෙනවා. කෙටි ක්‍රම මේකේ තියෙනවා. ඒක පොඩ්ඩක් මේ තියෙන සංයෝග දිහා බැලුවොත් ඒක අඳුරන්න පුළුවන් මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා. මෙතන බෙන්සීන්ගේ එකතුවක් වෙලා තියෙනවා. බෙන්සීන් කීපයක් එකතු වෙලා තියෙනවා. මේ පරිවර්තනයක් ඇත්තටම ඇවිල්ලා තින්නේ ගොඩක් පරණ සිලබස් වල. හැබැයි ඒක ඉන්නේ කියලා කියන්න බෑ විදියට. පරණ සිලබස් වල ගණන් දැන් එනවා අලුත රිපීට් එක. ගිය අවුරුද්දේ මොකද දැක්ක ඇති අලුත් වර්ගයේ ඕගනික් කෙමිස්ට්‍රි ගණන් ඇවිල්ලා තියෙනවා. ස්වාභාවික ගණන්ට ඇවිල්ලා තිබ්බා ස්ටර්. ඒ වගේ වෙනස් ප්‍රශ්න ඇවිල්ලා තිබ්බා. ඔයගොල්ලෝ අර ස්කන්ධයේ පරමාණු වල ස්කන්ධය දීලා කාබනික සංයෝග අඳුර ගන්න තිබ්බා ස්වාභාවිකතාවය. සාමාන්‍ය ස්වාභාවිකතාවය ගන්න එක නෙමෙයි. සංයෝගයේ ඒගොල්ලෝ නම නොදී ඒක හඳුරගන්න ක්‍රම ටිකක් දෙනවා. ගිය අවුරුද්දේ ස්කන්ධය දීලා ඒසුරින් සංයෝගය හොයන්න ඕනේ. ඒක පරණ සිලබස් ගන්න. ඒකින්ද ඕගනික් ඔයගොල්ලෝ ඒ පාර මේ වගේ පරිවර්තනයක් කරලා ගියොත් බැරිවට මේ જાති පරිවර්තනයක් ආවොත් ඔයාලට ඒක කරන්න පුළුවන් නැත්නම් කරන්න බෑ. මේක දැනගන්න ඕන කරන ක්‍රමය. කෙටි ක්‍රමය මම කියලා දෙනවා. දරහ ගන්න. කැමති එකකින් ඉන්නනම් මේ ගන්න පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. මෙතන තියෙන බෙන්සීන් අඩියන්න ඔයගොල්ලන්ට දීලා තියෙනවා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ඊතරයි. නිකන් ඊතර විතර ඕනේ. ඒ වගේම HRE ඇලුමිනියම් ක්ලෝරයිඩ්. ඒ වගේම CH3CA ඇල්කයිල් හේලයිඩ් දියා තියෙනවා. මේ දෙක දාන්නේ එකට. ඔයා දන්නවා බෙන්සීන්ගේ පරිවර්තන වලට මේ දෙන්නා අපි පාවිච්චි කරනවා. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාන්න මොනවා කරන්නද? ඔක්සිහරණයක් කරන්න. කාබොක්සිලික් අම්ලයක් වගේ ඔක්සිහරණය කරන්න දාන්න පුළුවන් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් විතරයි. සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් පාවිච්චි කරන්න පුළුවන් කීටෝන හයිඩ්‍රයිඩ් වලට. කාබොක්සිලික් අම්ලයක් කියන ඔක්සිකරණය එයා ඔක්සිහරණක වැඩි හින්දා එයාව ඔක්සිහරණය කරන්න නම් දාන්න ඕනේ ප්‍රබල ඔක්සිහාරක. ඔක්සිහරණය කරන්න දාන්න ඕනේ ප්‍රබල ඔක්සිකාරක. ඒ වගේ. මේක ප්‍රබල එකනේ. ඒ වගේම මෙතන ඉන්න ප්‍රබල ඔක්සිකරණාංකය වැඩි කරන. ඒ කියන්නේ ඔක්සිහාරකයක්. මෙයා උඩ ඉන්නේ ඔක්සිකාරකයක්. ඒ කියන්නේ එයා ඔක්සිහරණය කරනවා. කාබොක්සිලික් අම්ලයක් තිබ්බොත් එයාව මධ්‍යසාරයක් බවට පත් කරනවා. ලිතියම් හයිඩ්‍රයිඩ් කරන්නේ මොකද? ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වලින් කරන්නේ අහගන්න ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වලින් කරන්නේ මොකද්ද? ඊව මත තියන. ඒක ලේසි ගන්න. යාර පුගම් C double OH එකක් තිබ්බොත් C මෙන්න මේ වගේ මධ්‍යසාරයක් බවට පත් කරන්න පුළුවන්. මේක කන්දාන කවුද? ඔක්සිකාරකයක් වන ලිතියම් හයිඩ්‍රයිඩ්. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්. හරි. ඊට පස්සේ මෙයා මොකද? මෙයා ඔක්සිහාරකයක්. එයාට පුළුවන් ඔක්සිකරණය කරන්න. ඒ කියන්නේ මේක අනිත් පැත්ත. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දැම්මොත් ඉස්සරහට මේ ප්‍රතික්‍රියාව වෙනවා. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දැම්මොත් K2Cr2O7 නැත්නම් K-MnO2 වගේ ඔක්සිහාරක දැම්මොත් ඔක්සිකරණය කරනවා. මේ පැත්තට අනිත් පැත්ත. මධ්‍යසාරය කාබොක්සිලික් අම්ලය වලට පත් කරනවා. හරි. ඊට පස්සේ තියෙනවා මැග්නීසියම් විවිධතර. ඒ කියන්නේ අනිවාර්යෙන් ග්‍රීන්හාල්ට්. EBr3 දාලා දිනා අපේ ඇල්කයිල් හේලයිඩයක් හදාගන්න. ඔයා දන්නා ඇල්කයිල් හේලයිඩයක් හදලා යාට මැග්නීසියම් විවිධතර දාලා යකින් ග්‍රීන්හාල්ට් හදනවා. සාමාන්‍ය මෙයාට ග්‍රීන්හාල්ට් දාන්න පුළුවන්ද? බෑ. මෙයා OH කාණ්ඩ. OH කාණ්ඩ වල ග්‍රීන්හාල්ට් හදන්න බෑ. ඒකින් අපි ඒක Br එකක් කරලා තමයි ග්‍රීන්හාල්ට් දාන්නේ. නෑ. ක්‍රම. සල්ෆියුරික් දානකොට සාමාන්‍යයෙන් ජල විච්ඡේදනය කරනවා. ඒ කියන්නේ ජල අණුවක් එකතු කරනවා වගේ. ඒ වගේ දේ. හරි. දැන් අපි බලමු. බෙන්සීන් දිහා තියෙනවා. බෙන්සීන් තුනක් එකතු වෙලා තියෙනවා. මුලින්ම බාණ්ඩුවේ මෙන්න මැද පරමාණු මේ බාණ්ඩු. එකතු වෙලා තියෙන බාණ්ඩු පොඩ්ඩක්. CH2 කාණ්ඩයකෝ බෙන්සීන් කාණ්ඩයකෝ. CH2 කාණ්ඩයකෝ බෙන්සීන් කාණ්ඩයකෝ. අපි මේ දෙක පස්සේ එකතු කරනවා. මුලින්ම මෙයාව හදාගමු. ඔයාලට පේනවා මෙතන මොකක්ද දෙලා තියෙන්නේ. මෙයාට ඉස්සෙල්ලා තිබිලා තියෙන්නේ එතන ඩබල් බොන්ඩ් එක. ඊට පස්සේ OH එකක් කියලා තියෙනවා. හරි. ඉන්නකො. ඔයා දන්නවා මේ වගේ කෙනෙක් හදාන්න පුළුවන් කොහොමද? මේක වල හිතන්න. මම ඔයාලට මතකයි මේක. බෙන්සීන් හරි මොනවා හරි කමන්නේ අම්ල ක්ලොරයිඩයක් තිබ්බොත් එයාට අපි ග්‍රීන්හාල්ට් ප්‍රතිකාරයෙන් පහර දුන්නොත් මොකක්ද තියෙන්නේ? අම්ල ක්ලොරයිඩ් එකට දෙන්නෙක් එකතු කරන්න පුළුවන්. ග්‍රීන්හාල්ට් ඇත්තටම ග්‍රීන්හාල්ට් තමයි මේ දෙන්න. මේ දෙන්න ග්‍රීන්හාල්ට් දෙන්නේ. එයාගේ ව්‍යුහය මම දෙන්න. CH2MgCl. මෙන්න මෙයාව දෙපාරක් එකතු කරාම තමයි මේ සංයෝගය හැදෙන්නේ. ඒ කියන්නේ මොකක්ද? ඔයා හදාගන්න ඕනේ අම්ල ක්ලොරයිඩ් එකක්. කොහොමද අම්ල ක්ලොරයිඩ් එකක් හදාගන්නේ? මාර ඕනේ ඇත්තට මේ දෙන්න හදාගන්න තමයි. මෙතන දෙපාරක් දාලා තිබ්බ කමන්නේ එක්කෙනෙක් හදාගත්තා මේ දෙවට ඕනේ අම්ල ක්ලොරයිඩ් එක සහ මෙන්න මේ ග්‍රීන්හාල්ට් හදාගන්න. මේ බෙන්සීන් එක පාවිච්චි කරලා. ඔයා කොහොමද එකපාර මෙයාව හදාගන්න මෙතන දේවල් දීලා නැහැ. අපිට ඕනනම් පුළුවන් C double bond Cl CH3 වගේ කියන්නේ. ක්ලෝරයිඩ් එකක් දාලා අම්ල ක්ලෝරයිඩ් එකක් දාන්න පුළුවන්. හැබැයි යාව දීලා නැහැ නේ. මෙයාව දීලා නැහැ නේ ප්‍රතිකාරයක් විදියට. අපි දීලා තියෙන කව CH3Cl දෙයට.
කොහොමද CH3Cl කෙනෙක් මෙයාව වලට කරගන්නේ? මේ වගේ කෙනෙක් හදාගන්න. ඊට පුළුවන් ළමයි මෙයාට CH3Cl දාන්න. CH3Cl දාන්න. කාත් එක්ක නිර්ජලීය AlCl3 එක්ක. නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් එක. කවුද හැදෙන්නේ? මෙයාට CH3 කාණ්ඩයක් එකතු වෙනවා. CH3 කාණ්ඩයක් හොයා ගන්නවා COOH එකක් ගන්න පුළුවන් බෙන්සීන් එකේ. කොහොමද? බෙන්සීන් එක විශේෂ පරිවර්තනයක්. දැන් මේ ගොඩකයි දකින්නේ මේක දැක්කම හරි. මෙයා කාබොක්සිලික් අම්ලයක් ගන්න පුළුවන් ඉන්න ඕන ඔක්සිහාරකයක් දාලා. මෙතන දියා තියෙන කවුද? මෙතන අපි දියා තියෙන කෙනාව පාවිච්චි කරනවා. මෙතන අපි දියා තින්නේ ඒ විදිහට ඔක්සිකරණය කරන්න නම් ආම්ලික K2Cr2O7. ආම්ලික K2R2C. අන්න ඕක තමයි. ඊට පස්සේ මොකද? මට පුළුවන් මෙයාව හදාගන්න. මම ඒක ලියනවා. මෙයාට මොකක්ද දාන්නේ? අපි දානවා PBr3. අතට වෙන තේ Br නේ. Cl නෙමෙයි Cl එක නෙමෙයි. නෑ නේ අපි ළඟ Br අපි ළඟ බ්‍රෝමින්. මේ Cl එක ගන්න එපා. යාව අයින් වෙලා යනවා. හරි CH3Cl එකෙන් CH3 විතර එකතු වෙන Cl එක ඉවත් වෙනවා. ඒතර ඒක මෙතන අදාළ නෑ. අපිට තියෙන්නේ PBr3 එකකින් නම් මේක Br වෙනවා. මේක අම්ල බ්‍රෝමයිඩ්. ඊට පස්සේ කොහොමද මේ කාබොක්සිලික් අම්ලයෙන් මෙයාව හදාගන්නේ? ඒකට අපි තියෙන අපිට ඔක්සිහාරකයක් තියෙනවා දැන්. දැන් අපි ඔක්සිහාරකයෙන් වැඩක් ගමු. ඔක්සිහාරකය කවුද අපිට තියෙන්නේ? ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්. ඊතර ලියන්න ඒක. මේක අංක 1 අංක 2කට අපි දානවා තනුක H2SO4. අංක 1 2 කියලා ලියන්න ඕනේ නැත්නම් ලකුණු දෙන්නේ නැහැ. ඒක නීතිය. ග්‍රීනාඩ් වගේම තමයි මේ වගේ පියවර දෙකක් ලියන්න. බලන්න ග්‍රීනාඩ් වල පියවර දෙකක් තියෙනවා. ඒක කරන්නේ පියවර දෙකකට. ඒකයි මුලින්ම ගන්න ලිතියම් වල දානවා ඊට පස්සේ තමයි සල්ෆියුරික් දාන්නේ. ඒ ක්‍රියාවලිය දෙකක්. ඔය යාන්ත්‍රණ ඉගෙන ගද්දි ඔය ඉගෙන ගන්නවා. කොහොමද මේ පියවර දෙක කියලා ඉගෙන ගන්න වෙනවා. එක එකපාර යමුත් ප්‍රතික්‍රියාව වෙන්නේ. ඇත්තටම මෙහෙම වුණොත් මේ දෙන්න ප්‍රතික්‍රියා කරනවා කියන එක. ලිතියම් හයිඩ්‍රයිඩ් සල්ෆියුරික් ප්‍රතික්‍රියා කරොත් ප්‍රතික්‍රියා අපිට කරන්න බැරි වෙනවා. මුලින්ම ලිතියම් හයිඩ්‍රයිඩ් මෙයාට ප්‍රතික්‍රියා කරලා ඊට පස්සේ එයාට දානවා සල්ෆියුරික්. ඒකයි හිම පියවර දෙක ලියන්නේ. ඒ දැක්කම දැනන්න ග්‍රීනාඩ් තියෙනවා තමයි. ග්‍රීනාඩ් වල මුලින්ම ජලය දාන්නේ. ග්‍රීනාඩ් හදලා තමයි ජලය දාන්නේ. නැත්නම් ග්‍රීනාඩ් ප්‍රතිකාරක හදන්න ඉස්සෙල්ලා එයා ජලයත් එක්ක HOMGBr හදලා එයාව විනාශ වෙලා යනවා. HOMGBr හැදෙන එක මම ඉස්සෙල්ලා පියවරේ කතා කරනවා. මෙයාව කොහොමද ලිතියම් හයිඩ්‍රයිඩ් මාද මගේ ඔක්සිකරණක අඩු වෙනවා. මෙයාව මධ්‍යසාර රබරපත් වෙනවා මම කිව්වනේ. ලිතියම් හයිඩ්‍රයිඩ් දැම්මොත් කාබොක්සිලික් තමයි මධ්‍යසාර රබරපත් වෙනවා. මේක බෙන්සින් වලම මධ්‍යසාරය. ඔයාලට වීඩියෝ නම් තියෙන ඒවා අහන්නේ අපි. දැන් ඉතින් හරිනේ. මෙයා කොහොමද අපි මෙයාව Br දානවා. PBr3 දාලා Br කරනවා. හරි මම මෙතනින්ම ලියනවා. තව ඉඩ නැති ඉඳලා. ඊට පස්සේ මෙයාට කොහොමද මම තියාගෙන මැග්නීසියම් විතර දානවා. එතකොට මෙතන MgBr වෙනවා. ඊට පස්සේ වද හරි මෙතන Cl නේ Br තියෙන්නේ. හරියද? දැන් අපිට අවශ්‍ය කෙනාව හැදුනා. යාව දෙපාරක් දානවා. මේ හදාගත්ත අම්ල ක්ලෝරයිඩ් එක. ඒම පියවර ලියන්නේ. මේ දෙන්නා එකතු වෙන පියවර මම ලියන්නේ. ඒක ඔයාගේ පරණ නෝට් වලින් ගිහලා බලා ගන්න. මේක හැදෙනවා. හරි. ඒක අමාරු පරිවර්තනයක්. හැබැයි ලොකු අමාරු වුණේ පියවර දැනගන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා එච්චරයි. බෙන්සීන් CH3 එකක් කරා COOH එකක් කරා. එයාගේ මධ්‍යසාරයක් හදුවා. මධ්‍යසාරය Br කරා. Br ට ග්‍රීනාඩ් දැම්මා. කියන්නේ මැග්නීසියම් විතරද ග්‍රීනාඩ් එකක් හදාගත්තා. එයා තමයි අපේ ග්‍රීනාඩ් එක. ග්‍රීනාඩ් අම්ල ක්ලෝරයිඩ් එකක් මොකද දාන්නේ දෙපාරක් එකතු කරගන්නවා. සාමාන්‍ය කීටෝන කන්න එකපාරයි. අම්ල ක්ලෝරයිඩ් දෙපාරක් එකතු කරගන්නවා. ඒත් CH3 මේ වගේ කොටස් දෙකක් සෙට් වෙනවා. මේක ඉවත් වෙනවා මේක ඉවත් වෙනවා MgBr මේ CH3 CH2 බෙන්සීන් කොටස මෙයාට එකතු වෙනවා දෙපැත්ත. හරි. ඔන්න අද කතා කරා පරිවර්තනය. මේක ආව පාරක් බලන්න. ඒ වගේ මේ වගේ හොඳ පරිවර්තනයක් අරන් යනවා දිගට. අපේ channel එකට දිගටම ඉල්ලන්න ගේම ගහගන්න.